ශිරන්ති රාජපක්ෂ හෙවත් මේරී ලූඩ්ස් වික්‍රමසිංහ වසර 12ක කාලයක් වයස අවුරුදු 34ක තරුණයෙකුට සිය පුද්ගලික ගිණුමෙන් රුපියල් ලක්ෂ 4 බැගින් වරින් වර 687 වරක් මුදල් බැර කර ඇති බව වාර්තා වන බව විමර්ශනය කරන පර්යේෂකයන් අනාවරණය කරගෙන ඇත. එසේ මුදල් ලබා දී ඇත්තේ 2007-2019 වසර අතරතුර කාලය තුලදීය. එම තරුණයා ඒම මුදල් බැර කරන දිනේම ශිරන්ති රාජපක්ෂ මහත්මියව හමුවන බවත්, එසේ හමුවන්නේ මහින්ද රාජපක්ෂ මහතාට අයත් නිවාඩු නිකේතනයක බවත්, එසේ එම තරුණයාව හමුවන සෑම අවස්ථාවකම එම නිවාඩු නිකේතනයේ සියලු සේවකයන්ට සහ ආරක්ෂකයන්ටද ප්‍රධාන දොරටුවෙන් ඇතුළට ඒමද තහනම් බවත්, ඔවුන්ගේ හමුව පැය 5-6 අතර කාලයක් සිදුවන බවත් එම නිවාඩු නිකේතනයේ සේවකීන්ද පවසා ඇත. මෙසේ ඇය මෙම තරුණයාගේ හමුවීම යොදාගෙන තිබුණේ විශේෂ දිනයන්හිදී බවත්, උදාහරණ ලෙස රාජ්‍ය සම්මේලන, රාජපක්ෂ මහතා පමණක් සහභාගී වූ විදේශ සංචාර, මැයි දිනය ආදී ප්‍රධාන දිනයන් හා සිකුරාදා දිනයන්වලදී බවද එම වාර්තා තවදුරටත් පෙන්වා දෙයි.